කම්පාවටපත් වෙන්න කලබලයටපත් වෙන්න එපා. හොපොයි. බලන්න රියදුරු මහත්තයාගේ මූණට ආයේ මොකද්ද කියලා. ඔහුට හානියක් නැහැ. හැබැයි පටිය තද වෙලා. ඒක ගලව ගන්න එපා ඈ. පටිය ගලව ගත්තයි කියමුකෝ. මොකක්ද බෑට මේ සිද්ධ වුනේ? බලන්න බස් රථේ ඉන්න අනෙක් අය ජීවිත හානියක් නැහැ. නූලෙන් බේරුණා නේද? අනතුර වෙන එකක්. බලන්න සිද්ධ වෙන හැටි. මෝටර රථයක් පාරායිනේ තියෙන ඇන්දේ වදිනවා. ඒකේ තියෙන බටේ ගැලවිලා ඇවිත් ළඟින් යන බස් රථයක වීදුරුව කඩාගෙන රියදුරා වෙතට එනවා. බලන්න ලෝකෙ මෙහෙම දේවලු සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. සියල්ල CCTV කැමරා පද්ධතියේ සටහන් වෙලා. ජීවිත හානියක් නැහැ. බලන්න මේ බස් රථේ මොකද වෙන්නේ කියලා. හැප්පුණා නේද? බලන්න රියදුරු මහත්තයා එළියට විසි වුණා. වාර්තා වෙන විදිහට ජීවිත හානියක් නැහැ. මේ සියල්ල CCTV කැමරා පද්ධතියේ සටහන් වෙලා තිබුණේ මේ විදිහට. මගීන්ට සිද්ධ වෙන්නේ මොකද්ද බලන්න. නමුත් ජීවිත හානියක් සිද්ධ වුණේ නැතිලු. බලන්න මේ කුරුල්ලා මීට කලින් දැකලා තියෙනවද කියලා. හොපොයි සර්පෙක් නේද? සමහරු නම් සර්පයෝ දකින්න අකමැති ඇති. නමුත් මේ කතාව නොපෙන්නයින්ට පුළුවන් නෑ. සර්පයෝ දකින්න අකමැති වුණාට සමහර විට හැමතැනම සර්පයෝ. මෙයාට මේ සර්පයත් එක්ක තියෙන රණ්ඩුව මොකක්ද හැබැයිටම? පුංචි පැටවු ටික ගිලින්ට ආවද? එහෙමනම් ඉතින් අම්මගෙන් සමාවක් නෑ රජෝ ඈ. අම්මලා පැංච වෙනුවෙන් මරු කටට උනත් යයි. මෙයාගෙන් බේරෙන්න බැරි පාටයි. සර්පයා හදන්නේ මාරු වෙලා යන්න. ඒවා කොහෙද මාත් එක්ක? එලවා කොටනවා නේද? පුංචි කුරුල්ලෙකුට පුළුවන්ද මේ වගේ සර්පෙක් එක්ක සටන් කරන්න? බලන්න ඉතින් බැරිද කියලා. පුංචි වියට්නාමයේ මහ බලවත් ඇමරිකාවත් එක්ක සටන් කොලේ. ඒ සටනේ තොරතුරු ඉදිරියේදී අටපට්ටම් වැදට අහන්නේ බලා ගන්න බැරිය. කොහෙට දෝ රිංග ගත්තා නේද? හොයාගන්නීද? තවත් බොහෝ දේ අද අටපට්ටමෙන් බලා ගන්න පුළුවන්. ටිකක් ඉන්ටක. දෙතුන් දෙනා එකතු වෙලා කොටා බානවා. ආපැංච දෙන්නෙකුත් ඉන්නවා. එතකොට අනෙක් එක්කෙනා කවුද? එයා ඉත්තෑවෙක් කියනවානේ. ආපැංචගේ ඇඟ උඩ බුදි. එයාට කූරු නැති වුණාට මෙයාට හොඳට කූරු තියෙනවානේ. හැබැයි සුද්දෙක් නේද? විවිධාකාරයේ සුද්දෝ අටපට්ටමෙන් පෙන්නලා තියෙනවානේ. මේ ඉත්තෑ සුද්දා ඇතුළු සුද්දෝ ඉන්නේ ජායල ප්‍රදේශේ. ධනවර්ධන ගුරුගේ මහත්මයා බාරේ ඉන්න මේ සුද්දෝ ටික කැමරාවට අසු කරගත්තේ කුලරත්න ගම්මන විදාන. ආරංචිය දුන්නේ ප්‍රසංග පෙරේරා මහත්තයා. සුද්දා වුණත් කූඩු කරලා ඉන්නවට නම් අටපට්ටමේ අපේ කැමැත්තක් නැති බවත් කියන්න ඕනේ. මේගොල්ලෝ සුදු වෙන්නේ මොකද කියලා මීට පෙර අටපට්ටමෙන් අපි කියලා තියෙනවානේ. පිල්වි දාගෙනත් ඉන්නව නේද? සුදු මොනරෙක් පිල්වි දහනවා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඔන්න බලා ගන්නකො වැඩි. විවිධාකාරයේ ලෙන්ගතුකම් අටපට්ටමෙන් පෙන්නලා තියෙනවා. නමුත් බලන්න මෙහෙම ලෙන්ගතුකමක් දැකලා තියෙනවද කියලා. හරි. පිට කහනවද සම්බාහනය කරනවද? පිට කහනා නම් ඉතින් කොහෙත් ඉන්නවයි කියනවනේ. තව ටිකක් හොඳට කරන්ට. මේකත් බලන්ට වටින වැඩක් නිසා පෙන්නන්ට හිතුණා.
බලන්ට වීදුරුවක් මත කළ අපූරු සිතුවම. තවත් බොහෝ දේ සමග ලබන බදාදා රාත්‍රී 7:30ට අටපට්ටමෙන් මුණ ගැහෙමු. බොහෝ දේ තියෙනවා බලාගන්න. එතෙක් ඉන්ටකෝ.